මේ ක්‍රමානුකූලව බර වැඩි කරගෙන යද්දී අපි කියනවා අපි ටික ව්‍යායාම කරද්දී මාසෙ අපි ටික බර වැඩි කරගෙන ගියාම යම්කිසි පුද්ගලෙක් එයා අන්තිමේදී මාස ගාණක් අවුරුද්දක් එකමාරකදී ලොකු බරකට ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕන ඒ කියන්නේ යාගේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි වෙලා තියෙනවා. කියන්නේ මේක පිරිමියෙක්ට අත්‍යවශ්‍ය දෙයක් තමයි ටෙස්ටොස්ටෙරෝන් වැඩි වෙන එක. ගෑනු කෙනෙක් ව්‍යායාම කරද්දී සමහර විට එයාගේ ඊස්ට්‍රජන් එකට වඩා ටෙස්ටොස්ටෙරෝන් වැඩි වෙන්න පුළුවන්. බර ඉසිලීම කරද්දී සාමාන්‍ය ෆැට් බර්න් ඒ වගේ නිකන් ශක්ති යම් කිසි ප්‍රමාණයක වර්ධනය කරන ව්‍යායාම කරද්දී එහෙම නොවුනත් මේ බර ඉසිලීම weight lifting එක කියන්නේ එයා බෙන්ච් එක ටිකක් වැඩිපුර මෙයා සමහර විට මෙයා වැඩිපුර බර වලට යනවා කියන්නේ ගැහැණු ළමයාගේ ඊස්ට්‍රජන් පරදවා ටෙස්ටොස්ටෙරෝන් වැඩි වෙන්න පුළුවන්. ඒකෙන් කෝච් කෙනෙක් විදිහට ඒක අපි කල්පනා කරන්න මොකද ඒක යට හානියක් වෙනවා අන්තිමේදී. මොකද එයා ගැහැණු ළමෙක් වෙන්න ඕන නිසා. එතකොට මේ හෝමෝනල් බැලන්ස් එක අපිට බැලන්ස් කරගන්න පුළුවන්. පිරිමියෙක්ට නම් අනිවාර්යයෙන්ම ටෙස්ටොස්ටෙරෝන් එයාගේ ලෙවල් එක පුළුවන් තරම් වැඩි වෙනවා. අපිට ඒක හොයාගන්න පුළුවන්. ජිම් එකට ආවට වඩා එයාගේ වර්ධනයක් තියෙනවා. එයාට බර උස්සන්න පුළුවන්. එයාගේ විශේෂයෙන්ම කතා විලාසය වෙනස් වෙනවා. වොයිස් එකේ හඬ වෙනස් වෙලා තියෙයි. එයාට යම්කිසි අපිට කියන ලොකු එයාගේ කලින් දැක්කට වඩා පිරිමි පාටක් පේන්න තියෙයි. ඒ නිසා ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි කරගන්න එක හැම පිරිමියෙක්ගේම ඒක ලිංග හෝමෝනයක් නිසා ඔයගොල්ලන්ගේ පෞල් ජීවිතේට කසාද ජීවිතයකට හැම දෙයකටම ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි කරගන්න ඕනේ. වැඩි කරගෙන ආහාර අපි කියන්නම්. ඉතින් ඒක වැඩි කරගෙන ඉස්සරහට යනකොට මොකද පිරිමියෙකුට ටෙස්ටොස්ටෙරෝන් කියන්නේ අත්‍යවශ්‍යම හෝමෝනයක්. ඒකේ ලෙවල් එක වැඩි කරන්නම ඕන. ඒ නිසා ඒක ගැන හැමෝම ව්‍යායාම කරන හැමෝම මෙන්න මේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි කරගන්න එක ගැන ටිකක් කල්පනාවෙන් ඒක පොඩ්ඩක් ඔළුවට දාගෙන මේ ව්‍යායාම කරන්න.